මේ ව්‍යාපෘතිය ගත්තහම මම අර ෆයිල් එක බැලුවා 2016 තමයි ආරම්භ කරලා තියෙන්නේ. 2018 තමයි අවසන් කරන්න නියමිත දින තිබුණේ. මේ ඇවිල්ලා 2026 ආරම්භ කරලා අවුරුදු 10කට පස්සේ විවෘත වෙන්නේ ජනතා අයිතියටපත් වෙන්නේ. අවසන් කරන්න තිබුණේ 2018. දැන් අවුරුදු 8කට වැඩිය වතාවල් 10කට වැඩිය ව්‍යාපෘති කාලය දික් කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ගැටලු ගත්තාම අභියෝග ගත්තාම ඒ නොයෙක් දේවල්ට මුණ දීලා අද අවසන් විදියට මේ ව්‍යාපෘති දැන් විවෘත වෙනවා. ව්‍යාපෘතියට වෙන් කරපු සල්ලි ඉවර වෙනවා, කොවිඩ් එනවා, ආර්ථික අර්බුද එනවා, කොන්ත්‍රාත් කරුවන්ට ප්‍රශ්න එනවා, විවිධ පරිපාලන ගැටලු එනවා, සේවාවන් සහ භාණ්ඩවල මිල සම්බන්ධ ප්‍රශ්න එනවා. මේ වගේ ගැටලු ගොඩක් ඇවිල්ලා අන්තිමේට අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යනවා වගේ දිත්වවලුත් හානි වෙලා තමයි අන්තිමට මේක විවෘත කරන්න උනේ. විවෘත කරන්න ඕන්න මෙන්න වෙලා තියෙන උඩ දිත්ව ඇවිල්ලා ඉන්ටේක් එකට ලොකු ඩැමේජ් එකක් වෙලා මම හිතන්නේ මිලියන 130ක්ද කොහෙද අමතර වීදමක් කළා. ඒකත් හදන්න පුළුවන් මට්ටමක නෙවෙයි ලොකු හානියක් වෙලා ඒකත් කඩිනමින් බොහොම පරිශ්‍රමයක් දරලා හදලා තමයි විවෘත වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ ව්‍යාපෘතියක් විදිහට ගත්තාම මුණ දෙන්න වෙච්ච අභියෝග, ගැටලු, ප්‍රශ්න එමටයි. ඒ හැම එකටම මුණ දීලා අද කොහොම හරි මේ ජල ව්‍යාපෘතිය දැන් විවෘත වෙලා තියෙනවා. මේ වෙනකොට ජල සම්බන්ධතා ගණනාවක් දීලා තියෙනවා. ජල සම්බන්ධතා තව ගොඩක් දෙන්න තියෙනවා. මේ ජනතාවට තමන්ගේ ගෙදරට ජල සම්බන්ධතාවය ගන්න දැන් ඉතුරු වෙලා තියෙනවා බොහෝ දෙනෙක්ට. ග්‍රාමීණ විද්‍යාලය මම හිතන්නේ 21ක් ආවරණය කරනවා. ඇත්තට මේ පැත්තට තියෙන ලොකු සම්පතක් මේ ජල ව්‍යාපෘතිය. එන ගමන් අපේ මේ මොරගහකන්ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ නායකත්වය දුන්න අපේ සාමාන්‍ය ව්‍යවහාරය කියන නම උකුම් මාමා චන්ද්‍රසිරි සහෝදරයත් එක්ක මම මේ සාකච්ඡා කරේ කොහොමද මේ ව්‍යාපෘතිය විවෘත කරන එක ජනතාවට දැනෙන්නේ. අපිට දැනෙන විදිහ නෙමෙයි. ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා ඇතුළු කණ්ඩායමට දැන් වැඩේ ඉවරයි කියලා හුස්මක් හෙලන්න පුළුවන්. අපිට මේක විවෘත කළා අපිට වෙනම සතුටක් ලැබෙනවා. නමුත් මේක ජනතාවට දැනෙන්නේ කොහොමද? නෑ ඒක ලොකු ආශ්වාදයක්, ඒක ලොකු ජයග්‍රහණයක් ජනතාවගේ. මේ ජනතාව මේ අලුත් තැනට ගෙනල්ලා පදිංචි කරාට පස්සේ 2014 ඉඳලා මහවැලිය බවුසර වලින් තමයි වතුර දෙන්නේ. ඒ දෙන වතුර බොන්න පුළුවන් වතුර නෙවෙයි. බොන්න පුළුවන් වතුර ගෙනල්ලා බෙදන්න බෑනේ බවුසර වලින් හැමතැනටම හැම අවශ්‍යතාවය සඳහාම. එඳ මිනිස්සු ඒ තරම් දුක් විඳලා තියෙනවා. මමත් ඒ කාලේ වතාවක් දෙකක් ඇවිල්ලා ඔය ගෙවල් වලට නතර වෙලා ඉඳලා තියෙනවා. මම ප්‍රායෝගිකවම අත්විඳලා තියෙනවා. බොන්න වතුර ටික නැතුව වෙන මොන සම්පත් තිබ්බත් වැඩක් නැහැ නේ. ජීවත් වෙන්න බෑනේ. මේ වචන දෙක තුනක් තියෙනවා. මේ වචන දෙක තුනක් ඇත්තටම අපේ පාවිච්චියෙන් අයින් කරන්න ඕන, ඩිලීට් කරන්න ඕන කියලා මගේ යෝජනාව. දැන් මොරගහකන්ද කළුගඟ ජලාශය නිසා අවතැන් වූ ජනතාව. අවතැන් වූ ජනතාවක් නෙවෙයි මේ. ඉතිහාසයක්, අභිමානයක්, තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ නිජ බිමේ පදිංචි වෙච්ච මිනිස්සු අවතැන් වෙලා නැහැ. ඒ වචනේ වැරදි. නැවත පදිංචි කරපු ජනතාව. ඒකත් වැරදි. ඇත්තටම එන්න ඕනේ කැපකිරීම කරපු ජනතාව කියලා. මොරගහගඟ කළුගඟ ජල ව්‍යාපෘතිය නිසා කැපකිරීම කළ ජනතාව. නැත්නම් මම හිතනවා මේ වචනවල අපි නිසි ගෞරවය දෙන්නේ නැති තත්වයක් තියෙනවා. මේ වචන වෙනස් කරන්න ඕන කියලා මම හිතනවා. මොරගහගඳ කළුගඟ ජලාශ ව්‍යාපෘතිය නිසා මේ ජනතාව අලුත් තැනක පදිංචි කරන්න ඒ ජනතාවට සලකන විදිහ රීසෙටල්මන්ට් ප්‍රොසෙස් එක මේක අපිට ගොඩක් පාඩම් කියලා දීලා තියෙනවා. අපි ජලාශ ව්‍යාපෘතියක් හදන්න යනකොට හිතන්නේ ජලාශය ගැන විතරයි. ජලාශය දිහාටම තමයි ඇස් යොමු වෙන්නේ. එතනින් අයින් වෙන්න අපහසුතාවයටපත් වෙන ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන තමන්ගේ ජීවනෝපාය නැති වෙනවා, තමන්ගේ පදිංචිය නැති වෙනවා. මේ සියල්ල අහිමි වෙන ජනතාව සම්බන්ධයෙන් හිතන්නෙම නැහැ. ඒක අපේ රටේ තියෙන අවුල. ඒ නිසා තමයි අපි ඒ කාලේ ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියේ. මේ ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජලය ඉල්ලලා ජනතාව සාකච්ඡා කරන්න ඇති, අපි ගිහිල්ලා සාකච්ඡා කරන්න ඇති, ලියුම් ලියාගෙන හම්බෙන්නේ නැති, ප්‍රාදේශීය ලේකම්තුමා හම්බෙන්නේ නැති, මහවැලිය හම්බෙන්නේ නැති, උද්ඝෝෂණ කරන්න නැති, විරෝධතා දක්වන්න නැති ගොඩක් දේවල් කළා තියෙනවා. ඒවා පිටිපස්සේ අපිත් ඉඳලා තියෙනවා. ඒ කරන අරගලයෙන් තමයි අයිතිවාසිකම් ලැබෙන්නේ. මොරගහකන්ද ජලාශයට මේ කැපකිරීම කරපු ජනතාවට වන්දි ලබා දීම සම්බන්ධයෙන් අපි කරපු අරගල, ඒ වන්දි ක්‍රමය, වන්දි ලබා දීම කියන එක අපිට මම කියන්නේ අවුරුදු තව 20ක් 25කින් උනත් ලියලා තියන්න පුළුවන් තරමට අපි ලබාගත් ජයග්‍රහණය. අපි දැන් ආණ්ඩුවේ. දැන් අපි අලුතෙන් මේ වගේ ජලාශ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. අපි ඒ කාලේ ආණ්ඩුවේ නෙවෙයිනේ. අපි ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සාකච්ඡා, ඊට පස්සේ නිලධාරීන් බලධාරීන් හම්බ වෙන ඒවා, විරෝධතා, උද්ඝෝෂණ එහෙම තමයි අපිට කරන්න සිදු වුනේ. දැන් අපි ආණ්ඩුවපත් වුණාට පස්සේ ඒවා දැන් අපි ජනතාවගේ ඉල්ලීම් එන්න කලින්ම ක්‍රියාත්මක කරන්න අපිට දැන් වගකීමක් තියෙනවා. අපි මේ දවස්වල ජලාශ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා.
පහළ මල්ලතුව ජලාශ ව්‍යාපෘතිය අනුරාධපුරයේ තන්තිරිමලේ හැදෙනවා මල්ලතුව හරස් කළා උතුරු මැද පළාතේ දෙවැනි විශාලතම ජලාශය. මේ කළුගඟ මොරහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිසා මේ ජනතාවට සිද්ධ වෙන ඇබැද්දියම එතනත් සිදු වෙමින් තිබුණා. එතනත් විරෝධතා දැක්වුවේ අපි. දල වශයෙන් පවුල් 250ක් ඉන්න නැවත පදිංචි කරන්න වෙන තැන අලුත් තැනකට ගෙනියන්න. දැන් මේ ජනතාවගෙන් කිසි කෙනෙක්ගෙන් අපිව හම්බෙන්න ඉල්ලන්නෙත් නැහැ, සාකච්ඡා කරන්නෙත් නැහැ, උද්ඝෝෂණ විරෝධතාවක් නැහැ. දැන් ඔවුන් නියෝජනය කරන්නේ අපි. අපි තමයි දැන් ව්‍යාපෘතියත් එක්ක හැප්පෙන්නේ. මේ පදිංචි කරන විදිහ වැරදි. මේ දෙන පහසුකම් මදි. අපේ ඉලක්කය තියෙන්නේ පහළ මල්ලතුව ජලාශය ව්‍යාපෘතියට තමන්ගේ ඉඩකඩම් ගේ දොර බාර දීලා අලුත් ජීවිතයට සතුටින් යන්න පුළුවන් මට්ටමක් හදන්න ඕනේ. ඒ ජනතාව කැමැත්තෙන් යන්න ඕනේ. ඒ ජනතාවට තේරෙන්න ඕනේ අපිට හිටියට වැඩිය අලුත් ජීවිතයක් හම්බෙනවා. අපිට අපේ දරුවන්ට අලුත් අනාගතයක් හැදෙනවා කියන විශ්වාසය කැමැත්ත මත තමයි ඔවුන්ගේ තමන්ගේ නිජබිම අතහැරලා අතෙන්ට යන්න ඕනේ. ඒ තත්ත්වය ඇති කරන්න ඕනේ. ඔවුන් ජලාශ ව්‍යාපෘතියට ආශිර්වාදයක් කරන්න ඕනේ. මේ පවුල් 6000ක් විතර මෙතනින් අයින් කරන්න සිද්ධ වුණා. ඒ පවුල් 6000 කොච්චර දෙස් දොවල් තියන්නේ නැද්ද? ව්‍යාපෘතිය හොඳයි. මොරගහකන්ද කළුගඟ ජලාශය හැදෙන එක රටට කොච්චර සම්පතක්ද? නමුත් ජනතාවට ඇහුම්කන් නොදීම ඒ ජලාශ ව්‍යාපෘතියේ තියෙන වටිනාකමක් නැති කරනවා. ඒ නිසා අපි රජයක් විදිහට එහෙම කටයුතු කරන්න සූදානම්ක් නැහැ. අපි අපේ අරමුණ තියෙන්නේ පහළ මල්ලතුව ජලාශ ව්‍යාපෘතිය නැවත වෙන තැනකට අලුතෙන් පදිංචි කරන්න යන ජනතාවට ආදර්ශමත් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය පහළ මල්ලතුව ජලාශ ව්‍යාපෘතිය ඇතුළේ ක්‍රියාත්මක කරන්න. ජනතාවගෙන් කිසි විරෝධයක් නැතුව ජනතාවට හොඳට යටිතල පහසුකම් සැප පහසුකම් නිවාස සියල්ල ලබා දෙන්න. ඔවුන්ට අලුත් ජීවිතයක් ලබා දෙන වැඩසටහනක් එක්ක ක්‍රියාත්මක කරන්න තමයි අපේ අදහස. අපි මේවල ඉගෙන ගත්ත පාඩම් මේ ජනතාව වගේම අපි මේවල කොච්චර දුක් විඳලා තියෙනවද මේ ගෙවල් ගානේ ඇවිදින් මිනිස්සුත් එක්ක එකතු කරමින් මිනිස්සු සංවිධාන ගත කරමින් කොච්චර දේවල් කළා තියෙනවද? දැන් අපි පහුගිය මාසයකට එකමාරට මාස දෙකකට විතර ඉස්සලා විවෘත කරා තමුත් එක්කම ජල ව්‍යාපෘතිය. තමුත් එක්කම ජල ව්‍යාපෘතියට ඒ 2018 විතර වතුර ගන්න තිබුණ රාජාංගන ජලාශයෙන් ගොවියෝ කැමති උන්නේ නැහැ. ගොවියෝ උද්ඝෝෂණය කරා. තමුත් එක්කම නගරේ වැහුවා ගොවියෝ ඇවිල්ලා. පොලිසියෙන් දාලා කඳුළු ගෑස් ගහලා ගොවියන්ට ගැහුවා. ඉස්පිරිතාල නතර වෙන්න ගැහුවා ගොවියන්ට. 50 ගානකට නඩු දැම්මා. තාමත් ඒ නඩු ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ වතුර ගන්න තැන වෙනස් කරන්න උන අංගමුව ජලාශයට. ඒකටත් ගොවියෝ කැමති උන්නේ නැහැ. ඒ ව්‍යාපෘතියත් මේ වගේ අභියෝග ගොඩක් මැද අන්තිමට ඇවිල්ලා අපි විශාල මැදිහත්වීමක් කළා. දැන් මාසයකට දෙකකට ඉස්සෙල්ලා ජනතා හිතියට පත් කරා. එතකොට මාධ්‍යවල කියනවා පරණ පටන් ගත්ත ඒවා ගිහිල්ලා විවෘත කරලා ලකුණු දා ගන්නවා කියලා. පටන් ගත්ත ඒවා හොඳින් ඉබේ සිද්ධ වෙනවා නම් කොච්චර හොඳ රටක්ද? මුල්ගල් තියපුවාම ඒවා ඉබේ ඉදි කරලා ජනතා හිතියට පත් වෙනවා නම් මොකටද ආණ්ඩු? නෑ නිවැරදි තීන්දුව ගන්න නිවැරදි විදිහට නායකත්වය දෙන්න තමයි ආණ්ඩුව ඕනේ. ජනතාවගේ පැත්තෙන් හිතන්න තමයි ආණ්ඩුව ඕනේ. රාජාංගනේ ගොවියෝ ටික ජල ව්‍යාපෘතිය විවෘත කරන්න දවස් 2කට 3කට ඉස්සරලත් අපි එකතු කරා. මහවැලියයි වාර්මාර්ග දෙපාර්තමේන්තුවයි අපේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා ඇතුළු කණ්ඩායමයි එහෙ මහජන නියෝජිතයෝයි එකතු කරලා අපි රැය වෙනකන් සාකච්ඡා කළා. ගොවියන්ට මේ දැනට අස්සම් කරලා තියෙන අවබෝධතා ගිවිසුමෙන් එහාට මොනවද අවශ්‍ය? නැවත සාකච්ඡා කරලා අපිට ලිඛිතව දෙන්න කියලා අපි කිව්වේ. ගොවියන්ට තවත් ඉල්ලීම් මොනවා හරි තියෙනවා නම් ඒවා අපි සම්පූර්ණ කරන්න ලෑස්ති. ගොවියන්ට සම්පූර්ණ විස්තරය කියලා කොහොමද මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ? අංගමුව ජලාශයෙන් වතුර ගන්න කොච්චර ප්‍රමාණයක්ද? සම්පූර්ණ විස්තර සාකච්ඡා කරලා ගොවියන්ගේ ඉල්ලීම් අරගෙන තමුත් ඒකම ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කරන දවසේ රාජාංගනේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලධාරීන් සහ ගොවියෝ මෙහෙම ඇවිල්ලා වාඩි වෙලා ඔවුන්ගේ ආශිර්වාදය මැද තමයි අපි ජල ව්‍යාපෘතිය විවෘත කරේ. ජනතාවට ඇහුම්කන් දීම. එදා ඇහුම්කන් දුන්නා නම් ආණ්ඩු විදියට ඇමතිවරු ගිහිල්ලා ජනතාවට ඇහුම්කන් දුන්නා නම් ජනතාවත් එක්ක සාකච්ඡා කරා නම් ජනතාවගේ ප්‍රශ්න විසඳුවා නම් ජනතාවේ ඉල්ලනේවට දෙන්න පොරොන්දු වුණා නම් ඔවුන් ඉල්ලන්නත් ඉස්සලා හොඳ දෙයක් උන්ට දුන්නා නම් ඒ ප්‍රශ්නේ ඇතුළු වෙන්නේ නැහැ. අපිට එහෙම ප්‍රවේශයක් තියෙනවා. අපි හැම වෙලාවෙම හිතන්නේ ජනතාවගේ පැත්තෙන්. අපි වෝටර් බෝඩ් එක පැත්තෙන් හිතන්නේ නැහැ. අපි කොන්ත්‍රාත් කරුවන්ගේ පැත්තෙන් හිතන්නේ නැහැ. මං හිතනවා හමනාප වෙන ගන්න නැහැ කියලා. අපි නිලධාරීන්ගේ පැත්තෙන් අපි හිතන්නේ නැහැ. ජනතාවට නම් මේවා හදන්නේ ජනතාවගේ පැත්තෙන් හිතන්න ඕනේ. දැන් මම මේ නිතරම අහන්නේ දැන් ජල ව්‍යාපෘතිය විවෘත කරා කවද්ද කනෙක්ෂන්ස් දෙන්නේ? මම එදා මේක නිරීක්ෂණ කරන්න ආපු වෙලාවෙත් අපි කිව්වේ අපි විවෘත කරනකොට මිනිසුන්ට ගෙදර වතුර ඕනේ. විවෘත කරලා අවුරුදු 5කින් නම් ගෙදරට වතුර ටැප් එක හයි කරන්නේ. ඒ විවෘත කිල්ල වැඩක් නැහෙනි. අපි ඇවිල්ලා මෙතන නටලා තියෙන ජෝගියක්. ඒ මට්ටමින් වැඩ අවසන් කරන්න ඕනේ. ඉතින් මේ ව්‍යාපෘතියත් මං හිතනවා මේ ලග්ගල ජල ව්‍යාපෘතිය කියන්නේ අපි හැමෝටම පාඩම් දසදහස් ගණනක් උගන්වපු ව්‍යාපෘතියක්. ජනතාවගේ පැත්තෙන් විශාල ජයග්‍රහණයක්. මේ ව්‍යාපෘතියෙන් අදින් පස්සේ ජනතාවට ලබා ගන්න වතුර ගන්න පුළුවන්. මේ අදහස් දක්වපු ජනතාව විවිධ කණ්ඩායම අපේ ස්වාමීන් වහන්සේ විදුහල්පතිතුමාගේ අදහස් වලින් අපිට පැහැදිලි වෙනවා. ඔවුන්ගේ ජීවිතේ තව
අලුත් මානයකට ගෙනියන්න පුළුවන් වෙයි. මහවැලියට දැන් බවුසර් ටික නවත්තන්න පුළුවන් වෙයි. මහවැලිය වෙනම වෝට් එකකින් සල්ලි වෙන් කරනවා මේ ලග්ගල කට්ටියට වතුර දෙන්න කියලා. අවුරුදු ගාණක් 2014 ඉඳලා. ඒ නිසා අද අපි ස්විච් එක ඔබලා විවෘත කරන්නේ මේ සනිටුහන් කරන්නේ සුවිශේෂී අවස්ථාවක් වෙන්නේ ඒ නිසා. විශේෂ වැඩ කටයුත්තක් වෙන්නේ ඒ නිසා. ඒ නිසා අපි මට මේක වැඩියමක් සාකච්ඡා කරගන්න ඕන උනේ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න. මම හිතන්නේ වෝටර් බෝඩ් එකෙන් යෝජනා කරලා තිනවා ජල සම්පාදන කටයුතු සඳහාම වෙනත් ජලාශ කිහිපයක් ඉදිරි කරන්න. ඒ ජලාශ ව්‍යාපෘතිවලදී අපි වාරි මාර්ග අංශයේ විදිහට කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට දැන් පහළ මල්ලතුරු ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. තව කිවුල්ලෝය ජලාශ ව්‍යාපෘතිය යෝජනා වෙලා තිනවා වවුනියාව දිස්ත්‍රික්කේ. වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල. ඒ වගේම තව ජලාශ කිහිපයක මුන්දෙනිවාර ජලාශ ව්‍යාපෘතිය මඩකලපු දිස්ත්‍රික්කේ අම්පාර සහ මඩකලපුවේ දැනට ඒ සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙමින් තියෙනවා. මොනරාගල තවත් ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යෝජනා ඇවිල්ලා තියෙනවා. ජලාශ ව්‍යාපෘති කිහිපයක් ඉදිරියට එන්න නියමිතයි. ඒ වගේම තමයි විදුලි බල අවශ්‍යතාවයන් සඳහා මාඔය හරස් කරලා ජලාශයක් ඉදි කරන්න යෝජනා කරලා තිනවා. ඒ වගේ විදුලි බල මණ්ඩලයෙන් යෝජනා කරලා තිනවා. එවැනි මේ සංවර්ධන ව්‍යාපෘති අතින් මේ ජලාශ ව්‍යාපෘති ගත්තාම කීපයක් එන්න නියමිතයි. ඒ එකකවත් කළුගඟ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය තරම් ඒ මිනිස්සුන්ට විඳින්න සිද්ධ වෙච්ච ගැහැට ඒවා තේරුම් අරගෙන කිසි කෙනෙකුට අපහසුතාවයක් වෙන්නේ නැති වෙන්න කිසි කෙනෙකුට ජීවිතේ අර්බුදයකට පත් වෙන්න නොදී කැමැත්තෙන් අලුත් ජීවිතයක් සඳහා යන තැනට පත් කරමින් මේ සංවර්ධන ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකට මම හිතනවා ජල සම්පාදන මණ්ඩලයේ විදිහටත් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරුවන් විදිහටත් අපි ප්‍රවේශයක් ගන්න ඕන කියන යෝජනාව තමයි මම කරන්නේ. අපි තඹුත් එකම ජල ව්‍යාපෘති විවෘත කරා. අද ලග්ගල මේ ජල ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. තව අපිට මාසයක් හමාරකින් මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවී ජල ව්‍යාපෘතිය විවෘත කරන්න පුළුවන් වෙයි. ඒ වගේම පොල්ගහවෙල ජල ව්‍යාපෘතිය විවෘත කරන්න පුළුවන් වෙයි කියලා අපි විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඒ වගේම තව ජල ව්‍යාපෘති කීපයකට මුල් ගාලා තියන්න ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා විශාල ප්‍රමාණයක් මේ ජල ධාරිතාව වැඩි කිරීම සඳහා ජල ව්‍යාපෘති වල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ජනාධිපතිතුමත් එක්ක අපි සාකච්ඡා කළා 2027 අවුරුද්දේ අයවැයට ජල ව්‍යාපෘති ගණනාවකට මුදල් වෙන් කරගන්න අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ජනාධිපතිතුමා ඉන්නේ ස්ථාවරයේ තමයි ජල සම්පාදන මණ්ඩලය මගින් සක්්‍යතා දිනය අවසන් කළා. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබිලා තියෙන හැම ව්‍යාපෘතියකටම 2027 අවුරුද්දේ අපි මුදල් වෙන් කරන්න ඕනේ. සක්්‍යතා දින කරන්න ඕනේ. සක්්‍යතා දින කළා ව්‍යාපෘති විදිහට ඵලදායී කියලා අඳුනගත්ත හැම ව්‍යාපෘතියකටම මුදල් වෙන් කරන්න අපි සූදානම්ෙන් ඉන්නවා. ඒ වගේම තමයි ජල සම්පාදන මණ්ඩලයේ විදිහට ව්‍යාපෘති ගොඩක් අඳුනගෙන තියෙනවා. ඒවට සමහර ඒවා සක්්‍යතා අධ්‍යයන මට්ටමේ සමහර ඒවා තාම සැලසුම් මට්ටමේ තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන දැන් ඊයේ අපි නුවර දිස්ත්‍රික්කයේ සංචාරය කරා. නුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතු විධිමත් කරන්න තව ව්‍යාපෘති ගණනාවක් එන්න ඕනේ. ඒ ව්‍යාපෘති සමහර ඒවා තියෙන අධ්‍යයන මට්ටමේ ඒ ව්‍යාපෘතිත් හැකි ඉක්මනින් අපි මුදල් අමාත්‍යාංශ අනුමැතිය සහිතව 2027ට 2028ට ඒ කියන අවුරුදු වල මුදල් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි ඉදිරි අවුරුදු 2-3 ඇතුළත මේ මං හිතන්නේ පහුගිය අවුරුදු 7-8 ක්‍රියාත්මක නොවිච්ච ප්‍රමාණය අලුත් දැවැන්ත ජල ව්‍යාපෘති ගණනාවකට මුදල් වෙන් කරන්න සහ ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි ගම්මාන ගොඩකින් අපිට යෝජනා ඇවිල්ලා තියෙනවා මේ කුඩා පරිමාණ මට්ටමේ ජල ව්‍යාපෘති, ග්‍රාමීය ජල ව්‍යාපෘති, ප්‍රජා ජල ව්‍යාපෘති. ඒ ජල ව්‍යාපෘති සමහර විට ඒ ගමට ගැලපෙන්නේ ජල ව්‍යාපෘති තමයි. අපිට ලොකු දැවැන්ත ජල ව්‍යාපෘතියක් හදලා කිලෝමීටර් ගාණක් වතුර ඇදලා ඒ ගමට දෙන එක ආර්ථික වශයෙන් ඊතරම් ලාභදායී සහ මේ ඵලදායී නෑ. හැබැයි ඒ ගමේ හොඳ ජල මූලාශ්‍රයක් තියෙනවා නම්, ඒ ගමේ ඉන්නේ පවුල් 80ක් 100ක් නම් එතෙන්ට ගැලපෙන්නේ ඒ ග්‍රාමීය ජල ව්‍යාපෘතිය තමයි. නමුත් මේ දක්වා ඉදි කරපු ග්‍රාමීය ජල ව්‍යාපෘති මිනිසුන්ටත් එපා කරලා තියෙනවා. ඉංජිනේරුමය වශයෙන් උත් ඒවා ගණ්ඩම දෙයක් නැහැ. අපිට දැන් අවශ්‍යයි කුඩා පරිමාණ මට්ටමේ, මධ්‍යම පරිමාණ මට්ටමේ ජල ව්‍යාපෘති කරන්න පුළුවන් තැන් අඳුනගෙන හොඳටම ඒවට ඉංජිනේරුම් සැලසුම් හදලා හොඳට වියදම් කරලා හොඳ පහසුකම් සහිතව ඒ ගම්මානවලට සුරක්ෂිත පානීය ජලය දෙන්න පුළුවන් මට්ටමේ කුඩා වුණාට කමන්නේ ව්‍යාපෘති 100 ගණනක් හදන්න ඕන කියලා අපි අදහසක ඉන්නවා. දැන් අපිට ව්‍යාපෘති 500කට විතර යෝජනා ඇවිල්ලා තියෙනවා. සමහර ඒවාල සක්්‍යතා අධ්‍යයන අපි පටන් අරන් තියෙනවා. ඊයේ නුවර දිස්ත්‍රික්කේ ගියාට පස්සේ එතනින් යෝජනා ගොඩක් තියෙනවා කියලා අපිට කිව්වා. ජල මූලාශ්‍ර තියෙනවා. ඒ ගම්මාන වලට හදන්න පුළුවන් කියලා. වෝටර් බෝඩ් එකකින් වතුර ආවත් කමන්නේ. තව අවුරුදු 5කින් විතර ඉන්නේ. එතකන් හරි කමන්නේ ව්‍යාපෘතියක් හදලා දෙන්න, පොඩි ග්‍රාමීය ජල ව්‍යාපෘතියක් හදලා දෙන්න කියලා යෝජනා තියෙන්නේ. ඒ සඳහා අපි මුදල් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා මෙතෙක් කරපු විදිහට නෙවෙයි. හොඳට සක්්‍යතා අධ්‍යයනය කළා, හොඳට ඉංජිනේරුමය සැලසුම් හදලා, අලුත් තාක්ෂණය යොදලා මේ ජල ව්‍යාපෘතියට ඇතුල් වෙද්දී අපිට දැනෙන, පේන මේ පහසුකම් සහිතවම නව ඉදිකිරීම් කාර්යාල සියල්ල සහිතව තමයි ග්‍රාමීය ජල ව්‍යාපෘති හදන්න ඕන කියලා අපි හිතන්නේ. ගමේ ජනතාවට සලකන්න තමයි අපේ වැඩිම කැමැත්ත තියෙන්නේ.
අපි දන්නවා අපේ රටේ ග්‍රාමීය ජනතාව තමයි බහුතරයක්. ගමේ ජනතාව ගත්තහම පහසුකම් නැහැ. ගමේ ජනතාවට ජීවිතයක් නැහැ. ඒ නිසා ගමේ ඉන්න ඉගෙන ගන්න පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් වුණාම අධ්‍යාපන මට්ටමින් චුට්ටක් උඩට ගියපුවාම රසාවක් හම්බුනාම ආදායම් මට්ටම වැඩි වෙච්ච ගමන් නගරයට දුවනගෙන එන්නේ ඒ හින්දා. මම හිතනවා මෙතන ඉන්න අපි බහුතරයක් දෙනා ගම් වලින් ආපු මිනිස්සු. ඉගෙන ගන්නවා රසාවක් හම්බෙනවා හොඳ ආදායමක් එනවා හොඳ ජීවිතයක් පතාගෙන නගරයට එනවා. ඒක අපි වෙනම බලන්න ඕන නගරයට එන එක නරකක් නෙවෙයි. නමුත් ගමේ එන්න බැරි වෙන ගමේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා. ඔවුන්ට පහසුකම් නැහැ, ආදායමක් නැහැ, ජීවිතයක් නැහැ, අනාගතයක් නැහැ. ඒ නිසා අපි රජයක් විදිහට අපේ විශාලතම අවධානය තියෙන්නේ ගමේ ජනතාවට. විශේෂයෙන්ම ග්‍රාමීය දුප්පත්භාවය නැති කරන්න ඕන. ග්‍රාමීය දුප්පත්භාවය නැති කරන්න ඕන ඔවුන්ට අලුත් ජීවිතයක් දෙන්න ඕන. අලුත් ජීවිතයක් දෙන්න අංක 1 ජලය, නිවාස, ආදායම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒ වගේම යටිතල පහසුකම්. ඒවා හදන්න ඕනේ. හැකි වේගෙන් හදන්න ඕනේ. ඒ නිසා අපි 2027 අවුරුද්දේ ග්‍රාමීය සංවර්ධනයේ ඉලක්ක කරගෙන දැවැන්ත මුදලක් වෙන් කරන්න නියමිතයි. හැම අමාත්‍යාංශයක් ඇතුළෙන්ම අපි නිවාස ජල සම්පාදන අමාත්‍යාංශ විදිහටත් ලබන අවුරුද්දේ මම අර ඉස්සලා කියපු සැලසුම ඇතුළුව ගමේ මිනිස්සුන්ට සලකන්න, ගමේ මිනිස්සුන්ට ගෙවල් හදන්න, ගමේ මිනිස්සුන්ට වතුර දෙන්න ලොකු මුදලක් වෙන් කරනවා. අපි ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් දරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉදිරි අවුරුදු 2-3 ඇතුළත අපි ලක්ෂ 10කට ආසන්න සංඛ්‍යාවකට පවුල් වලට වතුර දෙන්න පුළුවන් මට්ටමට ජල සම්පාදන ශාස්ත්‍රය දියුණුවක් ඇති කරන්න තමයි අපේ ඉලක්කය තියෙන්නේ. මම හිතනවා ඒක කරන්න පුළුවන් කියලා. දැන් හදපු ජල ව්‍යාපෘති තියෙනවා. ඒ වලින් තාම සම්බන්ධ දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හදපු ජල ව්‍යාපෘති තියෙනවා. ඒ වලින් තව නල එලීම් කරලා සම්බන්ධ දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හදපු ජල ව්‍යාපෘති තියෙනවා. ඒ වල වැඩි දියුණුවම් කිරීම කරලා ජල ධාරිතාව වැඩි කරන්න පුළුවන් තියෙනවා. අලුතෙන් ජල ව්‍යාපෘති තියෙනවා. ඒවා හදන්න ඕනේ. හදන්න පටන් අරගෙන මේ ලග්ගල වගේ අර්බුද වලට මැදි වෙච්ච අභියෝග වලට මුහුණ දෙච්ච ඇදී යන පැටලි සහගත ව්‍යාපෘති තියෙනවා. ඒවා කඩමින් අවසන් කරන්න ඕනේ. මේ සියලු වැඩ කටයුතු වලින් ග්‍රාමීය ජල ව්‍යාපෘති ගොඩක් හදන්න පුළුවන්. ඒ සියල්ල හරහා අපිට ලක්ෂ 10කටවත් පානීය ජලය අලුතෙන් දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒ සඳහා තමයි අපි වෙහෙස මහන්සි වෙමින් ඉන්නේ. ඉතින් මම සතුටු වෙනවා අතනම අද මේ ව්‍යාපෘති නිල වශයෙන් විවෘත කරන එකට සම්බන්ධ වෙන්න හැකියවීම සම්බන්ධයෙන්. ඒ වගේම මට පේන්නෙම මට දැනෙන්නෙම මේ ලග්ගල අලුත් ජීවිතයක් ආරම්භ කරපු ජනතාවට ඔවුන්ට මේ වතුර හම්බ වුණාම ඔවුන්ගේ ජීවිතේ අලුත් පිම්මක්, අලුත් පියවරක්, නවමානයක් ජීවිතයට එනවා. ඒක දකින අහන ඒ සම්බන්ධයෙන් හිතන එක තමයි මට ඇත්තටම පෞද්ගලිකව මට තියෙන සතුට. අපි හිතනවා නිලධාරීන් විදිහට මේකට මහන්සි වෙච්ච වෙහෙස මහන්සි වෙච්ච හැමෝටමත් ඒ සතුට ආඩම්බරය ඇති කියලා. ඒ නිසා ඒ ජනතාවට අපි සුබපතමින් නැවත වතාවක් ඔවුන් මේ මොරගහ ගන්ධ කළුගඟ ජල ව්‍යාපෘතිය ජලාශ ව්‍යාපෘතිය සඳහා වුන් කරපු කැපකිරීම සඳහා අපේ කෘතඥතාවය පළ කරමින් සියලු දෙනාටම සුදුනන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.